So guys, ඔන්න ඉතින් Nova Night Gaming channel එකෙන් ගේන Driving Simulator Sri Lanka bus game එකේ තවත් එපිසෝඩ් එකක්. ඉතින් අද අපි යන්නේ මාතර පොල්ලේන බීච් එක අපි කලින් එකේ බැලුවානේ. ඒක අද යන්නේ නැහැ. හරිද? ඉතින් කලින් එකේ බැලුවේ නැත්නම් ඔයගොල්ලෝ ඒකත් ගිහින් බලන්න. අද අපි යන්නේ මාතර පොල්ලු වැරදුනා වෙහෙරහේන බලන්න. වෙහෙරහේන පන්සල බලන්න. හරිද? ඉතින් අපි ස්ටේප් එක යමුකෝ එහෙනම්. ඉතින් මං අද දාන්න හිටියේ මොකේද මේ Minecraft එකේ. Minecraft එකේ තියෙන Craftman එක ඒක දන්නවනේ. ඉතින් මම දැන්ට ඉතින් Minecraft කියලා කියන්නම්. Minecraft එකක් තමයි දාන්න හැදුවේ. ඒත් මේ Minecraft එක අද මට දාගන්න නිකන් කම්මැලි වගේ හිතුණා. එන ගත්තා ගිහිල්ලා. ඉතින් ඒකින්ද මං ඉතින් මේක එපිසෝඩ් එකක් එකයි දැම්මේ. ඊළඟට දාන්නේ මේක එකක් නෙමෙයි අනිවාර්යෙන්ම අරක එකක්. මොකද Minecraft එකක්. ඉතින් අපි shape එකේ අංක බලන්න. අර බුදු පිළිම ඇති නේද? ඇති මං ඉතින් ගිහිල්ලා නැහැ මේ පළවෙනි පාර යන්නේ. ලොකු බුදු පිළිමයක් තියෙනවානේ. සමාධි බුදු පිළිමයක්. ඉතින් shape එකෙන් බලන්න. අර මෙතෙන් අරන්න ඕන. shape එකේ දාම් බලන්න. හරි අපි ට්‍රිප් එකකුත් යන් ඉක්මනටම පුළුවන් තරමක්. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ මම යන්න ඕනේ ධම්රජනගේද එහෙමත් නැත්නම් වෙන මොකකද බස් එකකද කියලා. කියන්නේ බස් එක කියන්නේ ස්කින් එක වෙනස් කරලා. ඉතින් ඒක ඔයගොල්ලෝ මොන්ට කියන්නේ. ඔය ෂේප් එක යන් අපි ෂේප් එක යන්ක බලන්න. අර නැත්නම් හයිවේ එකක් තමයි. මම හයිවේ එක නෙමෙයිනේ. නෑ හයිවේ එක නෙමෙයි. පොඩ්ඩයි තිය වංගු ගණන් ගන්න අද නෑ සැලෙන්නේ නෑ එනකනීද කිව්ව එන ගත්තා. ඔව් අද්දයිද අප්පා අද්දන්නේ නැද්ද? අද්දන්න දෙවෙනි එන්ජිමේ දාලා තියෙන්නේ. අද ගන්න බැරි වේද? දාගත්තොත් ගොඩ හරි ෂේප් එක යන් අපි ඉක්මනටම දාගන්න බැරි වේද? ඕ මල්ලි දාගන්න ධම්රජන වට පුළුවන්. හරි ධම්රජන දාගමු. ඉතින් මම ඉක්මනට මේක පොඩ්ඩක් ඉස්සරහට අරන් එන්න ඉක්මනටම. හරි ෂේප් එකේ අපිගේ මම මෙතන ගත්තා. ඔතනින් පොඩ්ඩක් ගන්න අමාරු නා. එකපාරටම දන්නේ නැද්ද ඉතින් පොඩ දාගෙන අඩුගෙන ඉතින් මම කැමතිස්සම කෙනා ඉතින් සැලෙන්න හද නැහැ ජීවිතේට සැලෙන්නේ නැහැ. ඉක්මනට යම් බලන්න. ඉතින් ඔයගොල්ලෝ ඕන ගේම් ප්ලේ කමෙන්ට් කරන්න. මේ එක දෙයක් තියෙනවා කියන්න. ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ටයිප් කරනවා නේද? මම මේ ඔයගොල්ලෝ කෑ ගහනවත් බයිනවනවත් වැරදි කියනා නෙමෙයි හරිද? ඔයගොල්ලෝ මොකක් හරි ටයිප් කරනකොට මේ ටිකක් දැන් ඔයාලට ඕන Driving Simulator Sri Lanka bus game එක හරිද? දෙයිකවා දානකොට ඒක දැන් ටයිප් එක අපි හිස්තැනක් තියෙනවා. ඩ්‍රයිවිං ගියවට පස්සේ හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැන තියන්න නැතුව ඉන්න එපා. මොකද එතන මට ටිකක් කියව ගන්න මාර එකපාරටම. මොකද අකුරු ඔක්කොම එකට තියෙනකොට දැන් අද එක්කෙනෙක් අද කිව්වා එයා කොහොමද දාන්නේ මන් දැක්කේ අද. ඉතින් දාලා තිනා මම ඒක ටිකක් බලනකොට ටිකක් අමාරුයි බලන්න හරිද? ඉතින් මම වැරද්දක් කියනා නෙමෙයි. ඉතින් එහෙම ටයිප් කරන්න බැරි නම් يعني ස්පේස් එක වදින්න නැත්තම් ඉතින් කමන්නේ මම කියවන්න ප්‍රශ්නයක් නැහැ. මම දැන් මැන්න කියලා ඔයගොල්ලෝ හිතන්න එපා ඈ. ඉතින් ඕක ගණන් ගන්න එපා. ඕක දෙන වෙන අත්වැරදීම්නේ ඉතින් ඕවා. ඉතින් අපි ෂේප් එකේ අංකෝ බලන්න ඔහොම. ඉතින් මම හැමතිස්සෙම ඉතින් ගන්න කැලේ වැඩි නේද? ගණන් ගන්න එපා ඉතින් ඕවා. ආයෙත් අපි ඉක්මනට යම් බලන්න ආව මෙතින් දවවාර වගේ වංගුවක් මේ පැත්තේ අයිනට දාලා ෂේප් එක උඩට දාන්න බලන්න. ඒක නම් දාගන්න පුළුවන් ඒ ෂේප් එකේ. ඕ දාගන්න පුළුවන් නේද? පුළුවන් ඒ ඕ වද්දාගත්තනේ. හරි very nice. හරිනේ අමාරුව. දැන් සැපද? හරි ෂෝක් සැපයි. ඉතින් ගැම්මෙන් ආයෙත් ආවා. ඉතින් මට ආයෙ මුලින් ඉඳන් එන්න වුණා. ගණන් ගන්න එපා ඉතින් ඕවා පොඩ්ඩ දන්නේ නැද්ද ඉතින් ඉතින් මං කෑ ගහනවා. ඕවා ඉතින් සුළු පටු දේවල්. හරිද? ඉතින් තවත් දෙයක් තියෙනවා. ඉතින් මම එක අද නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක
සර්ප්‍රයිස් එකක්. හරිද? ඉතින් තව මම ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ හරිද? ඒ කියන්නේ ඊළඟ ගේම් ප්ලේ එකේදී ඉතින් මේක එපිසෝඩ් එකක් එන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ නෙවෙන්නේ. ඉතින් ඒකෙදී මම පොඩි දෙයක් කියනවා හරිද? ඉතින් ඒ මොකද්ද මම ඒක කියන්නේ ඒක නිකන් හයිලයිට් කරලා වගේ මම කියන්නේ හරිද? ඒ හයිලයිට් කරලා කියපු දේ ඔයගොල්ලෝ ගිහිල්ලා මං මොකද්ද කිව්වේ මේ වාක්‍ය කියලා. කියන්නේ ඒක මං වෙන එපිසෝඩ් වල කවුනාක්වත් කියලා නෑ. හරිද? මේක නිකන් වෙනම එකක්. හරිද? වෙනම අලුත් එකක්. ඉතින් කට්ටියට ඒක කියන්න පුළුවන් වුණොත් මේ මම කෙලින්ම එයාට පොඩි දෙයක් දෙනවා. හරිද? කියන්නේ තෑග්ගක්. හරිද? බොරු නෙමෙයි දෙන එක දෙනවා. ෂේප් එක ඉතින් තාකම ඉතින් ඇත්ත වෙහෙරේන නම් මෙහෙම දෙයක් නෑ. يعني මෙහෙම කන්දක් උඩම නෙමෙයි තියෙන්නේ. ඉතින් ටිකක් යන්න තියෙනවා කන්දක් වගේ කිව්වට යම් පොඩි පල්ලමක් වගේ එකක් තියෙන්නේ කන්දක්. ඔව්. ඉතින් මේ බුදු පිළිම ඉතින් උගන්න පේන්නේ නැති දැන් ඉතින් ටෙප ෂේප් එක යම් මුලින්ම ඔය මේ පොකුණ නම් තියෙනවා. ඉතින් ගොඩක් ලොකුයි ඒක. ඉතින් ඔය ඕකට පෙන්නේ යම් කොටු කොටු බිම තියෙන්නේ. ඔන්න ඔකේ යට ලොකු මේකක් තියෙනවා. ලෙනක්. ඉතින් ඕකේ රත්තරන් බුදු පිළිම ඒව මේව ගොඩක් තියෙනවා. රත්තරන් කාසි ඉතින් ඔන්න තියෙනවා වෙහෙර හේන. ඉතින් ඔය බුදු පිළිම වහන්සේගේ මේක තියෙන්නේ මේ හිස ගැන මූණ පේන්නේ නැහැ. ඉතින් එතන ඉතින් මොනා කරන්නද? ඇත්ත එකේ නම් පේනවා. ඉතින් මෙතන වැඩිලා එක යන්නේ නැති කුඩු වෙලා. ඉතින් මම ඔටෝ දාලා තින්නේ මේ වෙද එක මම හිතන්නේ ඇයි දන්නේ මේක මෙහෙම වෙන්නේ. ඉතින් අපි ෂේප් එකේ දැන් ඉතින් අද ඔන්න ඔක තමයි ඉතින් ඔන්න ඔක තමයි අද එපිසෝඩ් එක. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ළඟ තියෙන subscribe button එක ඔබලා ඒත් එක්කම එන bell icon එක ඕල් නේද? තව පොඩි දෙයක් තියෙනවා කියන්න. ඉතින් ඕගොල්ලෝ කලින් කියන්නේ ඉතින් මොනා කරන්නද? ඉතින් අවුලක් නැහැ. ඉතින් දැන්ට අපිත් එක්ක subscribe ලා ඉන්නවා 155ක්. හරිද? ඉතින් හෙට අනිදානක කොහොම වෙයිද දන්නේ. ඉතින් අද වෙනකොට subscribe ලා 155ක් ඉන්නවා. ඉතින් 150 පැන්න. හරිද? ඉතින් මට ගොඩක් සතුටුයි. ඉතින් අද මම ඒකට post එකකුත් දැම්මා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. අනිවාර්යෙන් අපිට දැන් subscribe ලා 200 ගහන්නවා help එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඕගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්. bye bye. comment කරන්න share කරන්න තව කෙනෙක්ට බලන්න. හරි. එහෙනම් අපි ගියා bye bye. කියලා කිව්වට ගියා.